Adobe Illustratorද නැත්තං Corel Drawද ග්‍රැෆික් ඩිසයින් කරන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. අද අපි බලමු මේ දෙකින් ඔයාට හරියන්නේ මොකක්ද කියලා. මුලින්ම Adobe Illustrator ගත්තොත් මේක තමයි මුළු ලෝකෙම පිළිගත්තු ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක. ලෝගෝ ඩිසයින්, වෙක්ටර් ආර්ට්ස්, වෙබ් ග්‍රැෆික්ස් වගේම සංකීර්ණ නිර්මාණවලට මේක සුපිරි. ඒ වගේම ඔයා Photoshop, Premiere Pro වගේ අනිත් Adobe software පාවිච්චි කරනවා නම් මේක එක්ක වැඩ කරන්න මාරම ලීසි. හැබැයි ටූල්ස් ටිකක් සංකීර්ණ නිසා ඉගෙන ගන්න ටිකක් කල් යනවා. අනිත් පැත්තෙන් Corel Draw. ලංකාවේ printing field එකේ රජා කිව්වොත් හරි. banner, cutout, laser cutting වගේ වැඩවලට ගොඩක් අය පාවිච්චි කරන්නේ මේක. Illustrator වලට වඩා tools සරලයි. ඒ නිසා අලුතින් පටන් ගන්න කෙනෙකුට වුණත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කුයිකද හොඳ? ඔයා ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් ආර්ට්, UI UX හෝ බ්‍රෑන්ඩින් කරනවා නම් අනිවාර්යෙන්ම Illustrator තෝරගන්න. හැබැයි ඔයා කරන්නේ ලෝකල් printing, packaging වගේ ඉක්මනින් ඉවර කරන්න ඕන වැඩ නම් Corel Draw තමයි ඔයාගේ හොඳම යාළුවා. දැන් ඔයා පාවිච්චි කරන්නේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව ෆොලෝ කරන්න අමතක කරන්න එපා.